කොළඹ නුවර පාරේ තියෙන සියලුම වැසිකිලි කියන තැන් අපේ නෝනා ගන්නවා. Oh my god! ඉතින් අපේ මල්ලිට බය වෙන්න දෙයක් නෑ. අපේ මල්ලි කිසිම බයක් නැතුව හිටියන් ඉතරේ. මොකද අපේ නෝනා වැසිකිලි සියල්ල අඳුරනවා. මොකද එයාට මේ කොළඹ නුවර පාරේ යනකොට හැම වැසිකිලියක්ම ඕන වෙනවා. Women. තා කෝපි එකක් ගන්නද? ඈ? රොටියක්? රොටි මරුස් රොටි දිනවද? ඈ? අර රොටි? රොටි කනවද? ඕකේ ඕකේ. ඉතින් බලන්න. ස්ට්‍රෝබෙරි බඩු. මොන හොට් හොට්. ඉතින් ඉන්නේ පස්සේ දවසේ එනකන් අපි ගන්න ඒත් ඔෆිස් එකකින් ඉඳන් ගමන් අපි අද ආවා. දැන් යනවා දඹුල්ලේ. වලට යනකොට සල්ලම්බේද කියලා. අපි එනන් යන්. අයියෙන් කිව්වා. නෑ මම කොහෙද ආවේ? අපේ ගම ඉතින් සරසලා තියෙනවා අපි ආකාරයට අපේ ගම කොළඹ සරසලා තියෙනවා අපි බලමු අපේ නෝනාගේ ගම කොහොමද කියලා. දැන් මේ මගේ ගමට තමයි යන්නේ මෙයාගේ ගමට දම්මුලේ. නෑ මගේ ගම නෙමෙයි අපේ අම්මගේ ගම. මම ඉපදුනේ කොළඹ හැදියටුනේ කොළඹ ඉතරයි. ඉතින් මමත් ඉපදුනේ කොළඹ. ඉපදුනේ කොළඹ කියන්නේ කොළඹේ හොඳ ස්පිරිතාලයක් හොයාගෙන ආනේ. හොඳ ස්පිරිතාලයක් හොයාගෙන ආනේ. ඔය කොහෙද ඉපදුනේ? බතරමුල්. මොකද්ද හොස්පිටල් එක? මොකද්ද? කාසල් යූ කියන්නේ? ඒ එනවද? සල්ලි ගෙවලා නිකම් බොරුවට කාසල් එකත් ඒ වගේ තමයි. ෆුල් සුපිරියක් ඒක. අපි රජයට තමයි අපි දේවල් දෙන්න ඕනේ. අපි මේ ගෙවන බදු මුදල් වලින් අපි දේවල් ගන්න ඕනේ. අන්න ඒකයි. මේකට කිලෝමීටර් 10යි. 10යි? ඔව්. කොළඹ ගේන්න මම දැන් මේ සතියකට සැරයක් කොළඹ එනවා. මේකට ඉඳන් කොළඹ එන වෙලාවයි මට ඉස්සර අනිත් ඉඳන් කොළඹ එන වෙලාවයි එකම එක සමයි. ඒවට දුර වෙනස් නේ. දුර අපිට කිලෝමීටර් 25යි. ඔයාට තියෙනවා කිලෝමීටර් 50 60ක් විතර තියෙනවා. 60ක් තියෙනවා. සර්ච් කරලා බලන්න. බලන්න. දැන් බලන්න. සර්ච් කරලා. එයා ඉතින්නේ 50ට වැඩි. කීයද? 46.7. 50 නේද? 50 නේද? නෑ ඔය කිව්වේ 60. ඔය කිව්වේ 60. ඔය කිව්වේ 60. කිලෝමීටර් 14යි වෙනස. දැන් ගන්න බලන්න මීගොඩ to කොළඹ 30 කිලෝමීටර්. බලන්න හරි 35 හරි. ඒ වුණාට ටයිම් එක එකයි. ඩිස්ටන්ස් එක විතරයි කිලෝමීටර්. ඔය අපේ පාරවල මිනිස්සු අපේ කාර්මික පුරයන් අපි පාරවල් එන්න බෑ ගම්වල බස් ගම්වල බස් එන්නේ නැත්තේ 190 බස් එක මේ විනාඩි දෙකෙන් දෙකට යනවා මම හැමදාම පුදුනේ බස් එකක් ගන්න හරි මම ආව් අනේ මේ පච ගන්න එපා වීඩියෝ කරලා දාන්න ඕනේ මේ ගෑණි බොරු කියනවා මෙතන බස් එකටම දාලා එන්නේ ඒවා කියන්නේ ට්‍රේන් එකේ එනවා අයියෝ මට සංසා එයාලගේ ට්‍රේන් වල ඇතුලේ යන්නේ කපරාදේ ඇතුලේ දෙමනවා ඔක්කොම ට්‍රේන් ඉතින් එහෙම තමයි ඇතුලේ දෙමනවා ඒ එක ට්‍රේන් එකක එක දවසක් ගැලවිලා මේ මාරඩ ඇතුලේ මිනිස්සු මෙහෙම යන්නේ දැන් ඕගොල්ලෝ ඔය හදිස්සියට ගේ පොඩ්ඩක් තෙමුණාම ඔයා කියනද ගෙදර වහලේ නැහැ කියලා නෑ එහෙම නෙමෙයි ඒ වගේ තමයි කෝච්චිය ඒක දිරලා හොඳටම ඒක ඇවිල්ලා මට ඊට පස්සේ මම ලෙඩක් වුණා මෙතන නිකම් මේ හැමතැනම ඇවිදලා මිරිතාව හදාගෙන මෙතන ලෙඩ වුණා මට කවදාම දෙන මිරිසාදුනේ මට බැන්දට පස්සේ එක දවසක් යන්නේ මිරිසාව බැන්දට පස්සේ එක දවසක් යන්නේ කිව්වේ බොරු කතාව එතකම් මේ හැමදාම ඔළුව එකක්කම මට කියන්නේ නෑ මෙතන මේ ක්‍රේල්ලු ඈනුම් යනවලු ඒව කියන්නේ I got a blank space, baby, and I'll write your name.
හරක් පිස්ස. හරක් පිස්ස. වැරදි වැරදි. අපි දැන් යන්නේ අතීෂට චබල වෙලා. ඔයාලත් යන්න ඕනේ කොහොමද? මං යන්නේ මල්ලි වෙනුවෙන්. ඉතින් අපේ මල්ලිට බය වෙන්න දෙයක් නෑ. අපි මල්ලි කිසිම බයක් නැතුව හිටියන් මෙච්චර එක. මොකද අපේ නෝනා වැසිකිලි සියල්ල අඳුරනවා. මොකද එයාට මේ කොළඹ නුවර පාරේ යනකොට හැම වැසිකිලියක්ම ඕන වෙනවා. කීඩස්වල, ෆුඩ් සිටි වල, සෙට් වල මේකේම තියෙන වැසිකිලි අපේ නෝනා දන්නවා මොකද. කියන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. දැක්කනේ. සක්ගල වෙනවා. මම බොරු කිව්වේ. නාම හරි ආසයි ක්‍රිකට් වලට ඔයා වගේ. අපේ ගම ගටට ගෞරවයක් අත් කර දෙන්න. අපේ හාමිනේ. කියන්න ඔයා කියන්න. ඒක මල්ලිට තමයි කියන්නේ. මට නම් එහෙම ඕනේ නෑ. මම ඇත්තටම මට ටිකක් ගන්න කියලා. ඔයාගේ ටවුන් එක පෙන්නන්න. මේ තමයි නිට්ටඹු නගරය. ඇත්තටම මම මේ නගරයට ආවට පස්සේ තමයි මේ නගරය මේ වගේ ලස්සන වෙන්න පටන් ගත්තේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර කියන්නේ එළියක් එළිය නෑ මම. ලයිට් තියනවාද කියලා. ඔයාලා මට ස්ටුඩියෝ එකක් දෙන්න. ඉතින් පුළුවන් සිද්ධ. හැමදාම මේ පාර සර් මොනවද වෙන්නේ සර්? කෝපි එකක් ගේන්නද? ඈ රොටියක්? රොටි මරුස් රොටි දිනවා සර්. ඈ වැඩ රොටි කනවද? ඔක ඕකේ ඉතින් බලන්න ස්ට්‍රෝබෙරි බඩු මොන හොට් අපි දැන් දඹුල්ලේ ඇවිල්ලා ඉන්නේ. දන්සලේ වෙලාවෙ පොඩ්ඩක් යනවා. දන්සල පටන් ගත්තේ නෑ තාම. කියනවා ලොකෝම ලෙගෙදර. මොකද? කමියෙක් දකලා වගේ කෑ ගහන. පේර තියනවා. මොන පේර ඕනනම් කියන්න මම සෙට් කරලා දෙන්න. පේර තාම පැල තියෙනවා. එයා පැදීරයක් ඉන්නවා. එයා තාම පිට පාර පෙන්නන්නේ. මං නම් හිතන්නේ නෑ ඔයාට දුවන්න පුළුවන් කියලා. දුවපු විදිය. අපි දැන් අවසරේ මොකද්ද කරන්නේ දැන් ඉන්නේ? දුවන්න හදන්නේ වැව ගාවට. නෑ ගලට. කිලෝමීටර් ගලට. ඔයත් එක්ක තමයි. එහෙම කියන්න එපා. මේ නිකන් නිකන් කිඳි දාන්න එපා. නැද්ද? අපි දුවලා වෙන්නන්නම් ගොඩේ. අද අපි ඉන්නේ මගේ පේරවත්. ඉතින් අපිට පේර වගාවකුත් තියෙනවා. අපිට ගොයමුත් තියෙනවා. ඉතින් අද අපි පේර කන විදිය තමයි පෙන්වන්නේ. හැබැයි ඒක අද පෙන්වන්න බෑ. මොකද ඒ ගස්වල තාම පේර නැහැ. එච්චරයි. ඒ පවුලට සල්ලි තියෙනවා. මානේ මේක වැටෙනවා. ගොඩක් කරන්නේ. ඒකනේ අලුව හරවන්නත්. කන්න බාත්. Fried rice. Fried rice. රාජකාරියේ නිරත වෙන ගමන් ඉන්නේ. දැන් මම පොඩ හෙම්බරිස් ආවා. නාන්න ඕනේ. අපි නාන්න. අපි
එහෙම කියන්නේ එපා. එයාලට දුක හිතනවා. මේක පොඩ පාසෙ තියෙන. දැන් මා වැලකින්න එපා. ඉතින් දැන් ජීවිතේ විඳින ගමන් ඉන්නේ. තේ එකක් බීලා ගමකට ඇවිල්ලා ඇලක් ගාගෙන ඉන්න තේ එකක් බොන ගමන් ජීවිතේ විඳිනවා. පොඩ්ඩක් ගෑස් ටික. මේ තියෙන්නේ අපේ ගමේ ඇල. අපි අදත් නානවා. මට හෙම්බිරිස්සාව. ඒක නිසා මම ඇඟ හොදගන්න විතරක් තීරණය කරා. ඉතින් මේක සුපිරි ඇලක්. අපි ඉතින් නානවා. මම නාන්නේ නැහැ මගේ කවුද. නේද කිල්බට ඉන්නේ. ग्लोबल वार्मिंग ने तो अरे तो ग्लोबल वार्मिंग ने बोलू මේ ගමේ ඉඳලා දැන් යන ගමන් අපි ඉතින් දැන් ඉවරයි දන්සලත් දුන්නා ඉතින් යනවා බලමු ට්‍රැෆික් අහුවෙන්නේ නැති වෙන යන්න තමයි try එක දෙන්නේ අද තාම වෙසක් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු එතකන් subscribe කරලා like එකක් දාලා share එකක් දාන්න අපේ මොනවද පොඩ දෙන්න අපි එනවා ගියා bye again